හායි කොහොමද යාළුවනේ මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව එකට කරගන්නවා ආදරෙන්. අද වීඩියෝ එකෙන් මොනවද හදන්න කියලා නම් ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති. මගේ වීඩියෝ එකත් එක්ක එහෙනම් දිගටම රැඳිලා ඉන්න. මොකද මම ඉස්සා පිරිසිදු කරගන්න විදියේ ඉඳන් මගේ කරි එක හදාගන්න විදිය මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉස්ස පිරිසිදු කරගන්න ඉද්දී ඔයාලට පේනවා ඇති මේ කළු පාට චූටි නූලක් වගේ දෙයක් තියෙනවා. අපි ඒක අනිවාර්යෙන් අයින් කරගන්න ඕනේ. ඒකට ඔයාලට ටූත් පික් එකක් ආධාරයෙන් එහෙම නැත්නම් මේ විදිහට ඉස්සගේ ඔළුව කඩලා ඔයාලට පේනවා ඇති මේ කළු පාට නූල ඒක අතින් ඇදලා උනත් අයින් කරගන්න පුළුවන්. ඉස්සට ගැන මම පිරිසිදු කරගෙන ඉවරයි. ඉස්සුගේ පිළි ගඳ යන්න මම මෙතනදී දෙහි ලුණුයි එකතු කරලා පොඩ්ඩක් කලවම් කරලා ආයේ සෝදලා පිරිසිදු කර ගන්නවා. දැන් අපි බලමු ඉස්ස කරියකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. මෙතනදී මම අරගෙන තියෙනවා හීනියට කපාගත්ත බීලුරු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, හොමිරිස් කරල් කිහිපයක්, රම්පි කරපිංච සහ සුදු ලූණු ඉඟුරු. කරියකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සියල්ල අපි දැන් සූදානම් කරගෙන ඉවරයි. අපි යමු දැන් කරියක හදන්න. පෑන් එකට තෙල් ටිකක් එකතු කරලා ඒකට සූදුරු අබ එනසල් කරාබුරටි එකතු කරලා ඒකටම අපි සූදානම් කරගත්ත අනිත් අමුද්‍රව්‍ය ටිකත් විනාඩි කිහිපයක් ටෙම්පරාදු වෙන්න දෙනවා. මේ ටෙම්පරාදුවටම අපිට කරියක හදන්න අවශ්‍ය කරන මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු, ඒ වගේම අමු තුඩු පහ කුඩු එකතු කරලා පොඩි වෙලාවක් කලවම් කරලම අපි සූදානම් කරගත්ත ඉස්සු ටික එකතු කරගන්නවා. ඉස්සු ටික විනාඩි 5ක් විතර පීනෙන් වහලා මේ තෙලේම තඹ ගන්න ඕනේ. ඉස්සු කියන්නේ අපේ ශරීරයට ටිකක් උෂ්ණ ආහාරයක්. ඒ නිසා මම මේ සැරගතිය අඩු වෙන්න මිටි කෙර ටිකක් එකතු කරගන්නවා. මිටි කෙර ටික එකතු කරලා ඉවරනම මම පොඩි වෙලාවක් මේක ලිපේ තියන්න අරිනවා. මොකද ටිකක් හිඳෙන්න ඕනි නිසා. දැන් ඉතින් අපේ කරි එක හදාගෙන ඉවරයි. මොනවද බලන්නකෝ මම ඉස්ස කරියට කන්න හදාගෙන තියෙන අනිත් කෑම වර්ග කියලා. ඔයාලට මේ බත් එක දැක්කම නම් ගොඩක් ආස හිතෙයි. කැසෙල් කොලේ ඔතපු බත් එකක මේ වගේ ඉස්ස කරියක් එක කන්න තියෙනවා නම් කොහොම තියෙයිද නේද? එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක මුලින් ඉඳන් අවසන් වෙනකන් රැඳිලා ඉඳපු ඔයාලට ගොඩාක් ස්තුතියි. පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලා තවම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පුංචි උදව්වක් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.